ඉතින් ගයිස් මේ තියෙන්නේ 2024 නොවැම්බර් වලදී BlackView බ්‍රෑන්ඩ් එකෙන් ලංකාවට අලුතෙන්ම රිලීස් කරපු BlackView Wave 8 කියන සුපර්ම මොබයිල් ෆෝන් එක. ඉතින් අද වීඩියෝ එකෙන් මම මේ ෆෝන් එකේ ෆුල් රිවිව් එකක් සහ අන්බොක්සින් එකක් අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් වැඩි විස්තර අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. මම මේ වීඩියෝ එක ගැන මම නිම්රොස් සෙත්මින. ඉතින් ගයිස් අපි මේ විදිහට box එක ගත්ත ගමන්ම ඔයාලට මෙන්න මේ මෙතන මේ විදිහට BlackView අපේ brand name එක මේ box එකේ තියලා බලා ගන්න පුළුවන්. ඒ වගේ උඩින් අපිට 128 කියලා මේකේ storage එක සහ මේකේ RAM එක විතර 12GB කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ 12GB කියලා අදහස් කරන්නේ 8GB RAM එක සහ තව අපිට RAM එක වැඩි කරගන්න පුළුවන් තව GB 8කින්. ඉතින් මෙතනින් ඒ වගේම අපිට අපේ ෆෝන් එකේ ලස්සන image එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ වගේ මේක උඩට ගියොත් එහෙම අපිට මෙන්න මේ විදිහට BlackView ලගේ brand name එක බලා ගන්න පුළුවන්. ඒ වගේම guys අපි මේක පිටිපස්සට අවධානය යොමු කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේකට අපිට ලැබිලා තියෙන ස්පෙસિෆිකේෂන් ටික සහ ඔයාලට මේ box එකේ include වෙලා තියෙන දේවල් ටික. ඉතින් ඔයාලට මෙතන IPS panel එකක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. මේ camera setup එකේ තියෙන දේවල් ටික බලා ගන්න පුළුවන්. මේ වගේ දේවල් ටිකක් තමයි අපිට මේකේ පිටිපස්සේ box එකේ පිටිපස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් guys අපි මේ විදිහට අපේ box එක අපි ඉස්සලාම open කරනෙමු. ඔයාලට මෙන්න මේ විදිහට guys අපි box එක open කරපු ගමන්ම ඔයාලට අපේ phone එක මේ විදිහට ලැබිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට කියනවා guys අනිවාර්යෙන් මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේ phone එක ගද්දි guys මට box එකේම tempered glass එක සහ අපිට මේ phone එකට අවශ්‍ය කරන back cover එක ලැබිලා තිබ්බා. මම ඉතින් ගත්ත තැනින් මේ phone එකට tempered glass එක ගහගෙන ඉවරලා back cover එකක් දාගත්තා එතනින්ම. ඉතින් ඔයාලට මේ වගේ තමයි අපි ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys අපි මේකට මෙන්න මේ විදිහට අපි ෆෝන් එක ඉස්සරහම දැන් on කරනෙමු. ඉතින් guys අපි ෆෝන් එක on කරනවත් එක්කම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ BlackView text එක මේ විදිහට තියෙනවා. ඒ වගේම යටින් බලා ගන්නවා powered by Android කියලා අපිට මේක බලා ගන්න පුළුවන් සාමාන්‍ය ෆෝන් එකක් වගේම. ඊට පස්සේ guys මේක අපි ෆෝන් එක on වෙනවත් එක්කම BlackView ලගේ super text animation එක බලා ගන්න පුළුවන්. ඉතින් guys දැන් අපි මේ box එකේ include වෙලා තියෙන අනිත් දේවල් ටිකත් විස්තරාත්මකව කතා කරමු. ඉතින් ඔයාලට මේ විදිහට අපිට මේ phone එක ලැබෙන paperworks එක සහ ඔයාලට මේකට අවශ්‍ය කරන SIM removal tool එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට මේ විදිහට 10 watt fast charging adapter එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි guys ඊළඟට අපිට මේ phone එක ලැබිලා තියෙන type C to USB charging cable එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු මේකේ full review එකකට. 2000 years later. හරි ඉතින් guys අපි අපේ ෆෝන් එක ලැබෙන button and force ගැන දැන් කතා කරමු. ඔයාලට ෆෝන් එකේ දකුණු පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් මේ විදිහට volume key එක සහ ඒකට යටින් බලා ගන්න පුළුවන් අපේ side mount fingerprint එකත් එක්ක ලැබිලා තියෙන power on off switch එක. ඉතින් යන අපේ ෆෝන් එකේ යට පැත්තට අපි අවධානය යොමු කළොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් type C port එක සහ main speaker එක වගේ main mic එක සහ 3.5mm audio jack එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම SIM slot එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ ෆෝන් එකේ දකුණු පැත්තේ. ඉතින් guys අපි යමු දැන් මේකේ design එක ගැන කතා කරන්න. ඉතින් guys අපි මේ ෆෝන් එකේ design එක ගැන කතා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් නම් මේ ෆෝන් එකේ back එක මිනිස්සුලා තියෙන plastic වලින් වගේම මේ ෆෝන් එක අපිට box type style එකකින් තමයි guys බලා ගන්න පුළුවන්. ඉතින් guys මම පෞද්ගලිකව ගත්තොත් මම මේ style එකට මාරම කැමතියි. මොකද මේකේ තියෙන premium look එකට. ඉතින් ඔයාලට දැන් අපි කතා කරමු මේ කැමරා setup එක ගැන. ඉතින් guys ඔයාලට මේකේ කැමරා setup එක ගැන කතා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතනින් අපිට කැමරා තුනක් වගේ තමයි පේන්නේ. ඒ වුණාට මෙතනින් තියෙන්නේ main කැමරා එක සහ සාමාන්‍ය flash light එකක්. ඉතින් ඔයාලට මේකේ කැමරා quality එක ගැන කතා කරද්දී guys සාමාන්‍ය iPhone එක Samsung phone එක වගේ super quality එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේක අපි budget range ගැන බජට් ෆෝන් එකක් හින්දා. ඉතින් ඔයාලට guys මේක බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය පොඩි ඒ කියන්නේ අඩු මට්ටමේ quality එකක් තියෙන කැමරා එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක සාමාන්‍ය මට්ටමේ හොඳ ෆොටෝ එක කැප්චර් කරගැනීමේ පහසුකම් තියෙනවා. ඒ වුණාට සාමාන්‍ය Samsung iPhone වගේ හොඳ quality එකක් මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් guys අපි මේ ෆෝන් එකේ display එක ගැන කතා කරමු. ඉතින් guys මම මේ ෆෝන් එක ලැබෙන ඩිස්ප්ලේ එකත් එක්ක මාර විදිහට සැටිස්ෆයි. මොකද guys අපිට මේ ෆෝන් එකට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.56ක IPS ඩිස්ප්ලේ එකක්. ඒ වගේම guys මේ බජට් රේන්ජ් එකට සාමාන්‍යයෙන් අපිට ලැබෙන්නේ නැති 90Hz refresh rate එකකුත් මේ ඩිස්ප්ලේ එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් guys මීට වඩා වැඩි මිලකට අලෙවි වෙන Samsung A05 A06 වගේ ෆෝන් වලත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ
60Hz refresh rate. ඉතින් guys ඒ අතින් ගත්තාම නම් මම මේ ෆෝන් එක ඩිස්ප්ලේ එකත් එක්ක මාරම විදිහට සැටිස්ෆයි. ඉතින් මොකද සාමාන්‍ය මේ බජට් රේන්ජ් එකේ මේ වගේ ගානකට මේ වගේ ඩිස්ප්ලේ එකක් හම්බ වෙන ගානේ සුපිරි වාසියක්. ඉතින් guys අපි මේ ෆෝන් එකේ බැටරිය ගැන කතා කරොත් එහෙම අපිට මේ ෆෝන් එක ලැබිලා තින්නේ මිලි ඇම්පියර් අවර්ස් 5000ක සුපිරි බැටරිය. ඉතින් මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකකට මේ වගේ සුපිරි බැටරිය ලැබෙනවා කියන එක අපිට හිතා ගන්නත් අමාරුයි. ඉතින් ඒ ඔක්කොම අතින් ගත්තාම guys මට කියන්න තියෙන්නේ මේක සුපිරි ෆෝන් එක. ඉතින් මට විශේෂයෙන්ම මේ ෆෝන් එක ගැන කියන්න දෙන කරුණු තියෙන මෙච්චරයි. ඉතින් මේ ෆෝන් එක ගැන තවදුරටත් ඔයාලට කරුණු දැනගන්න ඕන නම් මම ඒ සියලුම කරුණු විස්තරාත්මකව මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ වීඩියෝ එකේ. ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරලා ඒ සියලුම කරුණු විස්තරාත්මකව දැනගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මං අද ගෙන වීඩියෝ එක හොඳයි කියලා. ඉතින් ඔයාලට මේක අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරගෙන වීඩියෝ එක ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගෙනාවා මම නිම් බ්ලොග් සෙත් මිනිහ.